तुझे पाके जवाब मिला है इसे, तू है वो सवाल खुदा का, तू मिला है ये मेरी दुआ का असर, तू मुझसे दूर ना जाना, तेरी नजरों का दिल पे हुआ है असर, तू मेरा महबूब है जाना। හෙලෝ ගයිස් වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් මේ vlog එක නම් කලින් රෙකෝඩ් කරපු vlog එක මට එඩිට් කරලා දාන්න විදිය තිබ්බේ නෑ. පොඩි ප්‍රශ්න වගේක මේ දවස් ටිකේ හිටියේ. හස්බන්ඩ් ගේ තාත්තා හොස්පිටල් ඇඩ්මිට් කරලා හිටියා. අන්න ඒ නිසා මට එඩිට් කරගන්න වෙලාවක් තිබ්බේ නෑ. මේ තියෙන්නේ මම යාළු මාළු පේජ් එකෙන් බබාට ඕඩර් එකක් දැම්මා. එයාලට හාල් මැස්සන් කුඩු ලුණු රහිත ඒවා ඉස්සන් කුඩු හැඳැල්ල කුඩු ගොඩක් දැම්ම. මෙන්න මේ වගේ ලුණු රහිත මම පැකට් දෙකකුත් දැම්මා. ඉතින් මම මේක ගොඩක්ම වීඩියෝස් බලලා මං කීප දෙනෙක්ගෙන් මැහැවා මේක හොඳයිද කියලා. ගොඩක් අය රෙකමන්ඩ් කරලා තිබ්බා. මම මේ වෙද්දි නම් බබාට ඉතින් දාලා දෙනවා. එයා ආසාවෙන් ඒව කනවා. මම බබාගේ කෑම එක හදාගන්නේ මෙන්න මෙහෙම. මෙහෙම තමයි කෑම එක මත ගාගන්නේ. එතකොට ක්‍රීම් එක වගේ ඔය පෙනේරෙන් පෙරිලා බබාගේ කෑම එක එනවා. ඒක මට ලේසි. මං කලින් නම් හැන්ද තමයි පාවිච්චි කරේ. මං ඊට පස්සේ මත ගන්න මෙන්න මේ අයිටම් එක ගත්තා. මම මේ කෑම එකට ධාන්‍ය වර්ග, එළවලු වර්ග, මස් මාළු, කොළ වර්ගයේ හැමදේම හදලා තමයි එයාට දෙන්නේ. ගොඩක් අම්මලා නම් බ්ලෙන්ඩර් කරනවා. හැබැයි මම බ්ලෙන්ඩර් කරන්නේ නැහැ. ඔයාලට මතකද දන්නේ නැහැ මම කලින් vlog එක කිව්වා මෙයාට කෑම පටන් ගත්තහම මට ලේසි වෙයි කියලා. හැබැයි එක අම්මා කෙනෙක් කොහොද කමෙන්ට් එකක් දාලා තිබ්බා ඔයාට එතකොට තමයි නැංගි අමාරු වෙන්නේ කියලා. මම ඉතින් දැන් ඒක පිළිගන්නවා. මට මෙයාට කෑම කවා ගන්න නම් සෑහෙන මහන්සියක් දරන්න වෙනවා. මොකද මෙයා කෑම කනට වඩා කරන්නේ සෙල්ලම් කරන එක. දෝනියාලුයි දෝනියා පැත්ත හැරෙන්න. මාමි දෝනියාලුයි යාළු කටේ මාළුයි. මාමි දෝනියාලුයි මාමි දෝනියාලුයි යාළු කටේ මාළුයි. කෝන් නන්දිලාවල් බබාට කැම ටිකක් කවලා ඉවරයි. දැන් එයා ඉන්නේ මාමි එක්ක. ඉතින් මේ අතරේ මම හදාගන්නේ අද අපි යනවා අවුරුදු shopping. කලින්ම යනවා මොකද අන්තිම වෙද්දී යන්න ටිකක් අමාරුයි. සෙනගත් වැඩි වෙනවනේ මෙයත් එක්ක. එතකොට සෙනග ගොඩේ යන්න බෑ. ඉතින් මම එයාට කැම ටිකක් දාගන්නවා. මොකද මට එතකොට මගදී හරි කාර් එකේදී හරි මෙයාට බඩගිනුනහම කවන්න පුළුවන්. මේ යාට දවල්ට මොන හරි දෙන්න. ඊට පස්සේ මම එයාගේ මිදි වලිනුත් ගෙඩි දෙක තුනක් දාගන්නවා. එතකොට මට එයාගේ ෆෘට් ෆීඩ් එකට දාලා එයාට දෙන්න පුළුවන්. ඔය වගේ පොඩි පොඩි කැම ටික මම ලෑස්ති කරගත්තා එයාට බඩගිනි වුණාම දෙන්න. ඉතින් දැන් ඉතින් මෙයා චූරිනේ බබෙක් නෙවෙයි ලොකු බබෙක්නේ. ඉතින් ඔය වගේ කැම ඉතින් පැක් කරගෙන යන එක කොයි හරි ගමනක් ගියාම මට ලේසි. හරි මම ඊට පස්සේ මෙයාට ඇඳුමත් තෝරගත්තා. මම මේක අඳනවා කියලා. මට හිතුණා මේක මෙයාට අඳද්දි මේක චුට්ටක් හිරයි කියලා. හිරයිද නැත්නම් මං අඳපු විදියවලද දන්නේ නැහැ. ඊට පස්සේ මම මෙන්න මේ ගවුම එයාට අඳගත්තා යන්න. තුලි බබාට මේ ගවුම ඇඳුවා. මොකද කලින් අඳන් හිටිය අර වෙන කිට් එකක් ඒක නිකන් හිරයි වගේ. සාමාන්‍ය shopping කරන්න යන චුට්ට අපහසු වෙන හිරේ වදා යන්න බැරි හින්දා අපි මේක ඇඳුවා. සෝයි නේද? හස්බන්ඩ් කෝස් ගිහිලා එන නිසා ඉතින් එයාත් එක්ක යන්න බෑනේ. එයා කොහොමද එන්නේ අප්‍රේල් මුල වගේ. නිසා මම අපේ මල්ලි අපේ අම්මයි එක්ක කරගෙන තමයි යන්නේ කුරුණෑගල තිරක වර්ධන එකට. ඒ යන ගමන් අනිවාර්යෙන් කොස් කැලේ හරියෙන්නේ බඩගමු කැලේ හරියේදී රොටි නම් නොකා යන්න බෑ. මොකද එතන රොටි මාරම රසයින්. ඉතින් කාපු අය දන්නවා. අර ගස් කොළන් වල හුළඟත් එක්ක මේවා එක්ක ඒ වයිබ් එක ගන්න බෑ. ඒ නිසා මෙතන රොටිත් කෑවා පුතුම රසක් තියෙන්නේ. එයාලා ඒ රොටිත් එක්ක දෙනවා පිම්මල්, අය ලුණු මිරිස් එකක් දෙනවා. සමහරක් දවස්වල නම් පරිප්පුත් තියෙනවා. අය අමු මිරිස් වලින් හදපු නිකන් ලුණු මිරිසක් දෙනවා. ඒක තමයි රසම. ඒ විතරක් දිඟුරු දාපු ප්ලේන් ටිකයි අම්මෝ මෙතනින් පුතුම කෑම රසක් තියෙන්නේ. අප මන් දන්නේ ගෙදර හැදපුවාම එච්චර රසට එන්නේ නැහැ.
ඉංකුරුදාව ප්ලේන් ටිකකුත් බීලා අපි කෙලින්ම ගියා තිලක වර්ධනයකට යන ගමන් මේ හැඩකාරි ක්ලෝතින් ෂොප් එක හම්බුණා. ඒකට යන්නම් කියලා තමයි හිතන් හිටියේ. හැබැයි අපිට යන්න වෙලාවක් තිබ්බේ නැහැ. කොහොම හරි හවස වැස්සා. ඒ නිසා අපි කෙලින්ම ආව තිලක වර්ධනයකට. අපි ආය දවසක යනවා. ඒ ෂොපින් බ්ලොග් එක මම අරන් එන්න. ඉස්සෙල්ලාම ආවේ කිඩ්ස් වෙයා එකට. මොකද මාරම ලස්සන කිඩ්ස් වෙයා කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා. මෙදා පාරේ ඉතින් අපි දෙන්නගේ පවුලට අලුත් සමාජිකයෙකුත් එකතු වෙලා ඉන්නවනේ. ඉතින් යූවවට තමයි ඉස්සෙල්ලාම ඇඳුම් ගත්තේ. කිරියම්මෙත් ගත්තා. මමත් ගත්තා. යාර තමයි සෑහෙන ඇඳුම් මෙතනින් ගත්තේ. මොකද ලස්සන අලුත් ඩිසයින් මෙයාලා ගාව තියෙනවා. ඒවා නිකන් අන්කොමන් ඇඳුම්. මොකද මං කලින් එයාට අඳපු ඇඳුම් එක බලද්දි මේ ඇඳුම් මාරම ලස්සනයි. මෙන්න මේ මෙතන තියෙන ඩෙනිම් එකට මට හිත ගියා. ඩෙනිම් ස්කර්ට් එකක් මේක. බබාට අරන් දෙන්න ඕනි කියලා මට හිතුණා. යාට ඒක අපහසු වේද යට අඳින්න බැරි වෙයිද කියලා. මං ඉතින් ආයෙ ගත්තේ නෑ. ගෙදර ආවට පස්සේ මට හිතුණා අපරාධ මට ඒක ගන්න තිබ්බේ කියලා. ඉන්නකෝ පෙන්නන්න මෙතන ලේඩීස් සයිඩට ලස්සන ස්ලිපර්ස් එහෙම තියෙනවා. ගොඩක්ම තිබ්බේ බොයිස්ලට. මේක කැඩෙනවද? ඊට පස්සේ ආවා මාමිට ඇඳුම් ගන්න කියලා. ඇත්තම කිව්වොත් මාමිට ඇඳුම් ගත්තා. ලොකුට මෙතනින් ගත්තේ නෑ. යාට CIB එකට යන්න ඕනි කියලා කිව්වා. ඉතින් එතකම් මා යූ බබත් මෙතනට වෙලා ඉන්නවා. දැන් ඉස්සරහට එන්නේ අවුරුදුනේ. ඉතින් අවුරුදු නිසා ගොඩාක් ලේඩීස් අය තමයි ඇවිල්ලා හිටියේ ඇඳුම් ගන්න. දැන් අපිට එහෙම ගොඩාක් ඇඳුම් කලෙක්ෂන් එකක් තිබ්බේ නැහැ. හේතුව මේ ගොඩාක් ඇඳුම් තේරිච්ච ඇඳුම්ද මන්ද තිබ්බේ කියලා මට හිතුණා. හැබැයි ලස්සන යුනික් ඩිසයින් තිබ්බා. ඉතින් තිබ්බේ වගේ මම කීපයක් ගත්තා. ඊට එහා ගත්තේ නැහැ. මොකද අවුරුදු නිසා ගොඩාක් ඇඳුම් මේ වෙද්දි තේරෙලා තියෙන. ඉතින් ඔයා තාම ගියේ නැත්තම් ඉක්මනින් යන්න. අවුරුදු වෙනකන් ඉන්න එපා කියලා තමයි මම දැන් කියන්නේ. අපේ අම්මට ගොඩක්ම ඕනි කැෂුවල් වෙයා නෙවෙයි. මොකද එයා ගයිඩ් කෙනෙක්. එයා හැම වෙලේම ගන්න බලන්නේ හරි ගියාම සාරි. ඉතින් සාරි මෙතනට ආවා. සාරි හොයනවා ඉවරයන්නේ. ගන්න ඉවරයන්නේ. එයා සාරි තමයි හැමදාම ගියක් ගන්න. ඉතින් මෙතන සෑහෙන වෙලාවක් යන්න උනා. කිරියම්ම ඇතුන් තර්න් එකන් යුබ බාටයි මටයි. ගිය පාර මේ වෙද්දි මෙයා මගේ බඩට ඇවිල්ලා. ඉතින් මට කොහෙවත් ගමන බිමනක් යන්න බෑ. ඉතින් මං ගිය පාර shopping කරෙත් නැහැ. ඉතින් මේ පාර වල මෙයාත් එක්කම ආවා. හැබැයි එයාගේ අප්පච්චි නෑ. අම්මි උදේ එයු බබාට ලෑස්ති කරන් ආව කැම ටික. කිරියම්මි දැන් එයාට කවන ගමන් තමයි මේ ඉන්නේ. පේනවනේ කකුලින් කරන වැඩ. අපි දැන් මොනවාද බබාටයි ලොකුවට මෙතනින් ඇඳුම් ගන්න ඕනේ නැහැ. දැන් ඇඳුම් අරන් ඉවරයි. දැන් අර උදේ ඉඳන් අවුව පායලා දැන් වහිනවා. මෙදා පාර ඔන්න මම ෆාලින් පැම්පස් දෙකම මෙයාට අරගෙන ආවා. ගිය පාර මට ඉවර වෙලා ස්ටොක් මෙහෙ හොයාගන්න තිබ්බේ නැහැ. ඉතින් අධ්‍යාසකේ තියෙනවා ඉච්චර ගණන් වෙන්නේ නැහැ. කෑලි 56ම වෙන්නේ රුපියල් 3200ක් වගේ. ඉතින් මම දෙකක්ම අරගෙන ආවා. තුනක් ගන්න හිතුණා මට. ඊට පස්සේ තුන මෙයාට බැරිලාත් මදි වුණොත් කියලා. අක්කා 2 hours later. ගෙදරදී හවස් වුණා. කෑම ගදිත් කොහමරි 5යි ගානක්. දැන් හදන්නේ මම මගේ නයිට් ටයිම් රූටින් එක කරන. අද ඉස්සෙල්ලාම මට හිතුණා ෂීට් මාස්ක් එකක් දානවා කියලා. මොකද ගොඩ කාලෙකින් මම මොකුත් මගේ ස්කින් කෙයාර් කරේත් නැහැ. අනික අද අවුවේ ගියා. අන්නේ ඒ නිසා. ඉතින් ෂීට් මාස්ක් එකක් දැම්මා. දැන් මං හදන්නේ ඒක දාලා කොහමරි විනාඩි 15ක් විතර ඉන්නවා. විනාඩි 15ක් විතර ඉඳලා ඒක මම රිමූව් කරලා
ඊට පස්සේ මගේ ක්‍රීම් එක ඇප්ලයි කරන්න පටන් ගන්නවා. ඔයාලට පේනවා ඉතින් මම ගොඩාක් මහත් වෙලා ඉන්නේ. මට දැන් කෙට්ටු වෙන විදියක් නැතුව ඉන්නේ. කෙට්ටු වෙන ක්‍රමයක් දන්නවා නම් අනිවාර්යයෙන් මට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. ගොඩක් අය අහලා මහතුනේ කොහොමද කියලා. ඉතින් මේ විටමින් වර්ග වලට එහෙම තමයි ඉතින් මහත් වෙන්නේ. දැන් ඉතින් බබෙක් ඉන්න අම්ම කෙනෙක් ඉතින් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ඉතින්. දැන් ඉතින් ඩයට් ප්ලෑන් එකක් පටන් ගන්නත් බෑ ලොකුවටම. ඒ නිසා පොඩි පොඩි ඩයට් ප්ලෑන් එකක් කරගෙනත් යනවා. මේ තියෙන්නේ මම නයිට් ටයිම් එකට පාවිච්චි කරන සවුරා VIP ක්‍රීම් එක. මේක තමයි මම පාවිච්චි කරන්නේ. මම ඉතින් ඔයාලත් එක්ක vlog වලින් ෂෙයා කරගෙන තියෙනවානේ. ඒක කොහොම හරි ගාලා විනාඩි 10ක් විතර යනවා. මම වෙනදා නම් සීරම් එක ගානවා. මේක ගන්න කලින් ડોක්ටර් රෂල් විටමින් C එක ඒක ඉවර වෙලා. ඊට පස්සේ මම කොහොම හරි ගෝල්ඩ් එක ගත්තනේ 24K එක. මට ඒක සෙට් උන්නේ නැහැ ළමයි. මගේ ෆේස් එක කොහොම හරි නිකන් රතු පාට වෙන්න ගත්තා. ඒ නිසා මම ඒක නතර කරා. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ නයිට් ටයිම් ස්කින් කෙයාර් රූටින් එක. එහෙනම් මම ඉක්මනට ආයෙත් vlog එකක් අරගෙන එන්නම්. අදට ගිහිල්ලා එන්නම්.